අද 9 වෙනිදා මෙනෙහි කිරීම. යසුබිටයි ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි ආදරදුවේ පුතේ. සතාරික කාලය තුළ අප නියැලෙන ප්‍රධානතම භක්ති අභ්‍යාසය තමයි කුරුසේ පාද නමස්කාරය. කුරුසේ පාද නමස්කාරයේ පළමුවන ස්ථානයේ වෙන් වෙලා තියෙන්නේ පිලාත්ගේ නඩු ශාලාව ගැන මෙනෙහි කරන්නට. පිලාත්ගේ චරිත ප්‍රධානය අපි අවධානයට යොමු කළොත් පිලාත් උපරිම උත්සාහ කරනවා ජේසුව නිදහස් කරන්න. මොකද පිලාත්ගේ හෘද සාක්ෂියට දැනෙනවා ජේසුස් වහන්සේ අතේ කිසි වැරද්දක් නැහැ කියලා. හැබැයි පිලාත් බලයට තිබිච්ච කෑදරකම නිසා, තනතුර තුළ රැඳී සිටින්නට තිබිච්ච ගිජුකම නිසා හරි දේ දැනගෙන වැරදි දෙයට හිස නමනවා. ජේසුව මරණීය දණ්ඩනයට නියම කරලා අත සෝදා ගන්නවා මේ මිනිස්සයාගේ රෝගී රේජ මම වග කියන්නේ නැහැ කියලා. ඒ මත හොදගත්තත් පිලාත් නිදහස් වෙන්නේ නැහැ. ඉතින් ආදර සහෝදර සහෝදරයන් විශේෂ ආකාරයේ චාතාරික කාලය තුළ අපගේ හෘද සාක්ෂිය හරහා දෙවියන් වහන්සේගේ හඳ ශබ්දයට සමීප වන්නට අපි උත්සාහ කරමු. ඔබ සියලු දෙනාටම ජය ශ්‍රී ක්‍රිස්තුස්.